හලෝ කොහොමද අද මම ගෙනාවේ ඩරාස් එකෙන් ඕඩර් කරපු බ්ලූටුත් මවුස් එකක්. ඉතින් මම කලිනුත් මේක ඕඩර් කරා. ඇත්තටම ගොඩක් වටින ඩිවයිස් එකක් තමයි මේක. ඕඩර් කරලා දවස් එකහමාරකින් මට මේ පාර්සලය දැන් අද හවස ලැබුණා. ගෙනල්ලා දීපු ඒ කූරියර් සර්විස් එකත් හරිම හොඳයි. පැකින් එහෙමත් හොඳ ආරක්ෂිතව පැක් කරලා තිබ්බා. කවර කිහිපයකම දාලා. ඉතින් මං ඔය පිට කවරේ සුදු පාටට මවුස් එක තිබ්බට මං ඕඩර් කරේ කළු පාට එකක්. මවුස් එක ගොඩක් සිහින්, හරි පැතලි. ඒ වගේම තමයි කනෙක්ට් කරලා මීටර 10ක් දුර ඉඳන් වුණත් අපිට මේකේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි එකපාරක් charge කළාම දවස් 6ක් විතර එක දිගට පාවිච්චි කරා. වෙන මවුස් වල වගේ අර ක්ලික් කරනකොට ලොකු සද්ද බද්ද එහෙමත් නැහැ. හරි කිසිම සද්දයක් නැහැ. අපි අන්බොක්ස් කරලා බලමු මේක. ඇත්තට මේක සුදු පාට කවරේ ආවට මම කළු පාට එකක් ඕඩර් කරේ. කළු පාට තමයි ඇවිල්ලා තිබුණෙත්. බලමු මේක view on කරලා. ඇතුලේ ආවත් ඒකත් පැක් කරලා තමයි ඒවල තිබ්බේ. හරිම ආරක්ෂිතව තිබ්බේ. ඔය දෙක විතරයි, ඇතුලේ මොකුත් නැහැ. ඊට අමතරව අපිට මේක charge කරගන්න පොඩි කේබල් එකක් ඇවිල්ලා තිබ්බා. type C තමයි ඇවිත් තිබ්බේ. ඔන්න ඕක තමයි මවුස් එක. මාර ෆිනිෂ් එකක් තියෙනවා. කිසිම සීරීම මුකුත් නැහැ. හරිම ලස්සන ඩිසයින් එකක්. නිමාව එහෙම ගොඩක් ලස්සනයි. ඉතින් මේ වගේ quality භාණ්ඩයක් මම ඕඩර් කරේ රුපියල් ඔය මවුස් එක උනේ රුපියල් 575ක් වගේ. ගෙන්නන්න කූරිය ගාස්තුත් එක්ක මට 900 ගාණක් වගේ ගියා. ඉතින් රුපියල් 575ට මේ වගේ මවුස් එකක් මාර වටිනවා. එතකොට මේක කනෙක්ට් කරන්න ලැප්ටොප් එකට හෝ ඩෙස්ක්ටොප් එකට අර පොඩි USB පොඩි මේ වගේ කෑල්ල ඇවිත් තියෙනවා. එතකොට එතනින් තමයි ඔන් කරන්න. උඩට කරාට පස්සේ අර USB එක හරහා ලැප්ටොප් එකට ඩෙස්ක්ටොප් එකට කනෙක්ට් වෙනවා. ඊට පස්සේ ඒක මැදට ගත්තාම ඕෆ් වෙනවා. පිටිපස්සට මේව කරාට පස්සේ ඒක මේ ෆෝන් එකේ හරහා මේ බ්ලූටූත් කනෙක්ට් වෙලා අපිට ෆෝන් එකේ වැඩ ටික මවුස් එකෙන් කරගන්න පුළුවන් විදිහට හැදෙනවා. කොහෙන් බැලුවත් මේ කිසිම සීරීමක්වත් නැහැ. ඉතින් අර හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් කියලා අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. ඩරස් එකේ රේටින් එහෙමත් 4.9 5 මට්ටමේම තිබ්බා. ඕඩර් එහෙම 1800 ගාණක් විතර වැටලා තිබුණා මම ඕඩර් කරපේකේ. එතකොට මේකේ නිමිනී පත් වෙන මම එක දැන් දානවා. ඔය දැන් පේන්නේ ඒක ලයිට් කිහිපයක්ම දැයට එහෙම ලස්සනට ඒක ලයිට් මාරු වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම හොඳ වටින ප්‍රොඩක්ට් එකක්. රුපියල් 575යි උනේ මට. thank you.